Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද උදේ මට ලෙක්චර් එකක් තිබ්බා. මම දැන් ලෙක්චර් එක ඉවර වෙලා මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ළමයි, ඉතින් අද මම මාස ගානකට පස්සේ තමයි vlog එකක් ගේන්නේ. මගේ ෆෝන් එක කැඩිලා තිබ්බා. ඒ නිසා vlogs ගේන්න බැරි වුණා. ඔන්න ඉතින් මම දැන් ගෙදරට ආවා. කාබරේ නම් ගන්න දෙයක් නෑ ළමයි. පිස්සන් කොටුව වගේ මට මේ දවස් ටිකේම ලෙඩ වෙලා හිටියේ. ඒක නිසා මට කාබරේ නම් නස් කරගන්න බැරි වුණා. උදේ ඉතින් ලෙක්චර්ස් තිබ්බ නිසා උදේ අස් කරලා යන්නත් බැරි වුණා. ඉතින් එහෙනම් දැන් අපි අස් කරගමු. මුලින්ම එහෙනම් මේසෙ අස් කරගෙන ඉමු. ඕකේ තමයි ළමයි මගේ කොණ්ඩ කටු හැට කටු එහෙම ඔක්කොම දාලා තියන්නේ. කරාබු ඔක්කොම ඕකේ දාලා තියන්නේ. නැත්තම් මම ඔය චූටි චූටි බඩු ඉක්මනට නැති කරගන්නවා. මම මේ බෑග් එක නම් වැඩි අස් කරගත්තේ නෑ ළමයි. තිබ්බ ෆයිල් එක එළියට ගත්ත විතරයි. අනිත් බඩු ටික එහෙමම තිබ්බා. මොකද හෙටත් මට ලෙක්චර් එකක් තියෙනවා. ඒකට යන්න ඕන නිසා බෑග් එකේ බඩු ටික එහෙමම තියලා තිබ්බා. ඔන්න ඔය විදියට තමයි මගේ මේසය අස් කරගත්තට පස්සේ තියෙන්නේ. දැන් ඊගාවට මම මේ කරන්න හදන ළමයි තියෙන අමාරුම වැඩක් මගේ කොණ්ඩ කටු ටික ගලව ගන්න එක. ඔයාලට පේනවා ඉතින් මම කොච්චර කොණ්ඩ කටු කොණ්ඩෙට ගහගෙන ගිහිල්ලාද කියලා. ඔන්න ඔය විදියට තමයි කොණ්ඩේ ගලවුවට පස්සේ තියෙන්නේ. කර්ල් සෙට් කරලා ගියපු නැති නිසා ළමයි කොණ්ඩයක් තියනවාද කියලා පේන්නෙත් නෑ. ඒ තරමටම අවුල් වෙලා තමයි තියෙන්නේ. ඔන්න අද තමයි vlog එකේ දෙවෙනි දවස. මට අද උදේම ලෙක්චර් එකක් තියෙනවා ළමයි. උදේම කියන්නේ දැන් වෙලාව 8:10ට විතර ඇති. 8:00ට තමයි ලෙක්චර් එක පටන් ගන්න. ඉතින් මම දැන් කැම්පස් එකට ආවා. උදේට ලෙක්චර් හෝල් එක හොයාගන්න වැඩේ නම් හරිම අමාරුයි. මේ වීඩියෝ ටික නම් ගත්තේ ළමයි ඉන්ටර්වල් එක වෙලාවේදී. අපි දැන් යන් කැෆටේරියා එකට. අපි කෑම කාලේ ඉවර වෙලා චුටක් වෙලා ඉතින් එළියට වෙලා හිටියා. අපිට තව වෙලාව තිබ්බා ලෙක්චර් එකට යන්න.
ඊට පස්සේ ඉතින් අපි වෙලාවට ලෙක්චර් හෝල් එකට ආයේ ආවා. අද අපිට තිබ්බ ස්ටැටිස්ටික් ලෙක්චර් එකක්. මේක තමයි මේ සෙමෙස්ටර් එකේ අන්තිම ස්ටැටිස්ටික් ලෙක්චර් එක. ඊට පස්සේ අපිට ආයේ ස්ටැටිස්ටික් නැහැ. ඊට පස්සේ ආයෙ ඉතින් කෙලින්ම එන්න තියෙන්නේ ස්ටැටිස්ටික් එක්සෑම් එකට තමයි. ලෙක්චර් එක ඉවර වෙලා මම දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් පොඩ්ඩක් වහින්නත් වගේ ළමයි. හොද වෙලාවට ගේ ගාවටම ආවට පස්සේ තමා හොදටම හස කරු කරලා තියෙන්නේ. ගෙදර ඇවිල්ලා ටික වෙලාවකින් වහින්න ගත්ත ළමයි. උනට ඒක නිකන් පින්නක් වගේ ගියේ වැස්සේ නැහැ. ඉතින් ළමයි මේ තමයි vlog එකේ 3 වෙනි දවස. අද නම් මම දවසම ගෙදර ඉන්නේ. අද ලෙක්චර්ස් මොකුත් නැහැ. ඉතින් මට ලැබෙන මාස එක්සෑම් තියෙනවා ළමයි. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ අද දවස් ඇතුළත චුට්ටක් පාඩම් කරන්න. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් එහෙම දාලා අපේ නැන්ද හදලා දුන්න කෑම එකත් අරගෙන පාඩම් කරන්න ආවා. මම ජර්නල් එකට අලවන්න කැලෙන්ඩර් එකත් print කරගත්තා. ගොඩ කට්ටිය මගේ ෂෝට් වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහනවා කොහෙන්ද මේ මිනි print එක ගත්තේ කියලා. මම මේක ගෙන්න ගත්තේ චයිනා වලින් ළමයි. මේක මෙහෙ මම උනත් දැක්ක දරස් එකේ දාලා තියෙනවා ගන්න. දැන් ඉතින් පාඩම් කරන්න පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් මම ළමයි චුට්ටක් එළියට ආවා. ඊට පස්සේ ඉතින් මම චුට්ටක් නිදාගත්තා. නිදාගෙන හැරලා මම ආයේ පැය භාගයක් විතර වැඩ කරා. දැන් කොහොමද ළමයි වෙලාව 6 පහු වෙලා. ඒ නිසා මම දැන් යන්නේ වොෂ් එකක් දාගන්න. එහෙනම් ළමයි මම අදට vlog එක මෙතනින් නවත්තනවා. එහෙනම් ආය අලුත් vlog එකකින් හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න. bye bye.